කෘත්‍රිම බුද්ධිය ඒ කියන්නේ AI. ඒක නම් ඇත්තටම විශාල ලෝකයක්. සමහර වෙලාවට හිතා ගන්නත් බෑ කොහෙන් පටන් ගන්නද කියලා. මොකද AI tools ඒ කියන්නේ මෙවලම් විශාල ගණනක් තියෙනවා. හැබැයි බය වෙන්න එපා. අපි මේ විග්‍රහයෙන් ඒ අවුල ලියා ගන්නයි යන්නේ. අපි බලමු මේ ලෝකයේ අතුරට ගිහින්. 120කටත් වඩා. දැනට භාවිතයේ තියෙන ප්‍රධානම AI මෙවලම් ගණන තමයි ඔය. හිතන්නකෝ ලොකු නගරයක අතරමං වෙලා අතේ සිටිය මොකුත් නැහැ. අනේ වගේ හැඟීමක් නේද එන්නේ? ඒත් හැම දෙයකම වගේ මේකට අත විසඳුමක් තියෙනවා. මෙන්න තියෙනවා ඒ විසඳුම. මේ තොරතුරු සඳහන තමයි අපේ සිටියම. අපි මේක පාවිච්චි කරලා මේ අවුල් සහගත தත්ත්වය පැහැදිලි කරගෙන අපිට ඕන කරන දේ හරියටම හොයාගන්න යනවා. ඉතින් සූදානම්ද මේ සිටියමත් අරගෙන AI ලෝකේ පොඩි ගමනක් යන්න? ඉතින් මේ මෙවලම් කොට දිහා බල්ලා ඔළුව අවුල් කරගන්නවට වඩා අපි පොඩ්ඩක් වෙනස් විදිහට හිතමුද? ඒ කියන්නේ AI කියන්නේ විශේෂිත වැඩවලටම හදතු මෙවලම් කට්ටලයක්, ටූල් කිට් එකක් වගේ කියලා. අන්න එතකොට අර අවුල නැති වෙලා හැමදේම පැහැදිලි වෙනවා. හරි. මුලින්ම අපි මේක පැහැදිලි කරගමු. මොකක්ද මේ AI මෙවලමක් කියන්නේ? හරිව සරලයි. ඒ කියන්නේ යම්කිසි නිශ්චිත වැඩකට උදව් කරන්නම හදපු විශේෂ මෘදුකාංග සහායකයෙක්. ඒක ඊමේල් එකක් ලියන එක වගේ පොඩි දෙයක් වෙන්නත් පුරුවන්. නැත්නම් සම්පූර්ණ පින්තූරයක් නිර්මාණය කරන එක වගේ දෙයක් වෙන්නත් පුරුවන්. මේ ගැන හිතද්දී කාරණා තුනක් මතක තියාගන්න එක හරිම වැදගත්. එක මේවා හැමදේම කරන all in one මෙවලම් නෙමෙයි. ඒ වෙඩේට ඉන්න විශේෂඥයෝ වගේ. දෙක මේවා හදලා තියෙන්නේ මිනිස්සුන්ගේ දක්ෂතා නැති කරන්නේ නෙමෙයි. ඒ දක්ෂතාවලට උදව්වක් වෙන්න ඒවා තවත් වැඩි දියුණු කරන්න. තුන අපේ අරමුණ වෙන්න ඕන නියම වෙඩේට නියම මෙවලම හරියටම තෝරගන්න එක. හරි. එහෙනම් අපි යමුද අපේ සිටියේ මේ පොඩි ගමනක්. අපි මුලින්ම බලන්නේ නිර්මාණාත්මක වැඩ. ඒ කියන්නේ ක්‍රියේටිව් වර්ක් වලට උදව් වෙන මෙවලම් කාණ්ඩය ගැන. අපි පටන් ගමු රූප නිර්මාණයෙන්. ඒ කියන්නේ විජුවල්ස්. එමත් නැත්නම් දෘශ්‍ය අන්තර්ගතයන් හදන එකට උදව් වෙන ටූල්ස් වලින්. සිටියේ මේ කොටස දිහා බලන්න. මෙතන තියෙන පුදුම හිතෙන කාරණේ තමයි මේ. හිතන්නකෝ අඟහරු මත අශ්වයෙක් පදින ගගනගාමියෙක් වගේ ඔළුවේ තියෙන ඕනම අදහසක් සරල වචන ටිකකින් කිව්ව ගමන් ඇස අදහ ගන්න බැරි රස්සන පින්තූරයක් හදලා දෙනවා. Midjourney, DALL-E 2 වගේ මෙවලම් කරන්නේ අන්නේ වගේ දෙයක්. හරි රූපවලින් අපි යමු වචනවලට. ඒ කියන්නේ ඊළඟ ප්‍රධාන නිර්මාණාත්මක කාණ්ඩයට. ලිවීම. ලේඛන හදන එඩිට් කරන මෙවලම්. සිටියේ මේ කොටසේ ඉන්නේ අපේ ලිවීමේ සහායකයෝ. ඕනම ලියවිල්ලක් ඩ්‍රාෆ්ට් කරන්න, ඒකේ තියෙන වැරදි හදන්න විතරක් නෙමෙයි අලුත් අදහස් හොයාගන්නත් මේ මෙවලම් උදව් වෙනවා. මේවා හරියට දවසේ පැය 24ම වැඩ කරන කවදාවත් මහන්සි වෙන්නේ නැති අපේම සහායකයෙක් වගේ තමයි. අපි නිර්මාණාත්මක ගමනේ ඊළඟ නැවතුම වීඩියෝ. ඇත්තටම මේක නම් වීඩියෝ ලෝකේ ලොකු පෙරලියක් කරන තැනක්. බලමු AI මෙවලම් ඒක කරන්නේ කොහොමද කියලා. මේ බලන්න සිටියේ මේ වීඩියෝ මෙවලම් එකතු වෙලා තියෙන විදිය. හිතන්නකෝ සෝෂල් මීඩියා එකට පොඩි ක්ලිප් එකක් හදා ගන්න ඕන කියලා. ඒකට ඕන කරන විජුවල්ස්, එඩිට්ස් ඔක්කොම මේ ටූල්ස් වලින් බලා ගන්න පුළුවන්. මේවා මෝෂන් ග්‍රැෆික්ස් කියන කලාව සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් තියෙන්නේ. හරි. අපි නිර්මාණශීලී පැත්තෙන් දැන් යමු ප්‍රොඩක්ටිවිටි. ඒ කියන්නේ අපේ කාර්යක්ෂමතාවය වැඩි කරන මෙවලම් පැත්තට. බලමු සිටියේ මේ පැත්තේ මොනවද තියෙන්නේ කියලා. ඵලදායිතාවය. මේක තමයි අපේ එදිනෙදා වැඩ කටයුතු ගොඩක් ලේසි කරවන්නම හදපු පුළුල් මෙවලම් කාණ්ඩය. මෙන්න තියෙනවා සිටියේ ඒ කොටස. මේවා හරියට අපේ වැඩවලටයි ජීවිතේටයි ඉන්න ඩිජිටල් ඇසිස්ටන්ට්ස්ලා වගේ. හිතන්නකෝ පැය ගානක මීටින් එකක නෝට්ස් ගන්නවට වඩා ඒකේ සම්පූර්ණ සාරාංශයක් විනාඩියකින් අතට ලැබෙනවා නම් කොහොමද? එහෙම නැත්නම් අවුල් වෙච්ච to do list එකක් පිරිවෙලකට හදලා දෙනවා නම් අන්න ඒ වගේ වැඩ තමයි මේ මෙවලම් කරන්නේ. අපේ ගමනේ අන්තිම නැවතුම කෝඩ්. ඒ කියන්නේ මෘදුකාංග හදන අයට software developerලට උදව් වෙන මෙවලම්. සිටියේ මේ කොටස නම් software developersලට ගොඩක් වැදගත් වෙවි. මේවා හරියට කෝඩ් කරනකොට එහා පැත්තෙන් ඉඳගෙන උදව් කරන co-pilot කෙනෙක් වගේ. ඊළඟට ලියන්න ඕන කෝඩ් එක මොකක්ද කියලා යෝජනා කරනවා. සමහර වෙලාවට පොඩි බග් එකක් හොයන්න පැය ගණන් යන්නේක තත්පර ගණනකින් හොයලා දෙනවා. හරි. අපි දැන් මේ කෑලි ඔක්කොම එකතු කරලා ලොකු චිත්‍රය දිහා බලමු. මේ සිටියම් ගමනෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ප්‍රධානම දේ තමයි මේ. සරලම කතාව තමයි අද වෙනකොට අපි කරන හැම ඩිජිටල් වැඩකටම වගේ උදව්වට AI assistant කෙනෙක් ඉන්නවා. ඒක තමයි අපේ මේ මුළු විග්‍රහයේම සාරාංශය. ඉතින් අපි මේක මෙතනින් නවත්තන්නේ ගැඹුරට හිතන්න ප්‍රශ්නයක් ඉතුරු කරලා. වැඩේ AI එකකට කරන්න පුරුවන් නම්
එතකොට මිනිස් නිර්මාණශීලීත්වයට ලැබෙන අලුත් තැන අලුත් භූමිකාව මොකක් වෙයිද?